දවසක් ඒවා යාළුවනේ. ඉතින් අද අපි ආව පොඩි ගමනක් ගැටබරුව රාජමහා විහාරයට. ලස්සන බුදු පිළිමයක් එක්ක ඉස්සරහා තියෙනවා. පාර දිගේ ටිකක් උඩහාට යන්න ඕන අපි පන්සලට. අනේ ඉතින් අපි උඩමළුවට ඇවිල්ලා ඉන්නේ. පහළට ගිහින් වීඩියෝ කරන්න අපිට අවසර නැහැ. ඒ නිසා උඩමළුවටම එන්න සිද්ධ වුණා. අපි බාහිර ෂොට් එකක් ගන්න බලමු. ඔබට පේන්නේ නැහැ. චුට්ටක් මහන්සිලා ඔකට පඩි වෙලක් තිබ්බනේ. නෝගේ විවේකයක් තමයි යාළුවේ ඉන්නේ මෙතන. අපි ඇතුළට සත වෙන පිළිමයක් තියෙනවා. එතනින් අපිට තව උඩට යන්න තැනක් හම්බුණා. අපි උඩට ගිහලා බලමු උඩ මොනවද තියෙන්නේ කියලා. අද ගොඩක්ම කට්ටිය අඩුයි. අපි සතිය දවසක ආව නිසා. පහළ බැලුවොත් මෙන්න මේ වගේ වේවයක් අපිට බලන්න පුළුවන්. අපිට තව පඩි බෙලක් හම්බුණා උඩට යන්න. දැන් නම් උඩ තියෙන චෛත්‍යයක්. මෙතනින් එහාට යන්න තැනක් නෑ මං හිතන්නේ. හරිම ලස්සන විදිහක්. හරිම ලස්සන බුදු පිළිමයක් එක්ක. මෙන්න මේ වගේ හරිම ලස්සන විවේකයක් තියෙනවා මෙතන. මෙතන තියෙනවා පෞරාණික මල් දෝන පොකුණ. දෙන්නම් මේකේ වතුර ඉඳිලා. මෙතන තමයි බෝධිය තියෙන්නේ. අපි හිටපු තැනින් පඩි පෙළ ටිකක් බැස්සට පස්සේ මෙතනට එන්න පුළුවන්. කලින් යද්දි ගන්න බැරුණා ටිකක් කට්ටිය හිටපු නිසා. නෑරේදී අපි ගැටබරු රාජමහා විහාරයෙන් යන්න තමයි හදන්නේ. ඔයාලත් ඇවිල්ලා බලන්න හරිම ලස්සන තැනක්.